1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී එළඹි එකකතාවයකට අනුව සෑම වසරකම ජූනි මාස 5 වන දින ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව අද 2025 ජූනි 5 වෙනිදා. ඉතින් අදට තමයි ලෝක පරිසර දිනය යෙදිලා තියෙන්නේ. ඉතින් ජීවී සහ අජීවී කියන කාණ්ඩයන් දෙකටම ඉතින් මේ ලෝක පරිසර දිනය වැදගත් වෙනවා. ඉතින් ජනතාව විදිහට අපිටත් ඔන්න ඒ වෙනුවෙන් දායක විය හැකියි. ඉතින් අපිටත් අද අවස්ථාවක් හම්බුණා ලෝක පරිසර දිනය නිමිත්තෙන් ඉතින් පැලයක් රෝපණය කරන්න. ඉතින් අපි හරි ආසාවෙන් ඒ පැලේ රෝපණය කරන්න ගියා. ඉතින් ඒ අවස්ථාව මට හිතුණා මගේ යාළුවෝ හැමෝටම ඒ අවස්ථාව පෙන්වන්න ඕනි කියලා. ඉතින් මම ඒ වෙනුවෙන් පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගෙනාවා. ඔයාලා හැමෝටම බලන්න ඕනේ කියලා හිතලා. ඉතින් බලන්නකෝ මගේ වීඩියෝ ක්ලිප් එක කොහොමද කියලා. ඉතින් පොඩි වීඩියෝ එකක් තමයි කරේ. මම හිතනවා මගේ යාළුවෝ හැමෝමත් එක්ක ඒක ෂෙයා කරගන්න ලැබීම සතුටක් කියලා. ඉතින් මෙවර ලෝක තේමාව වෙලා තියෙන්නේ ප්ලාස්ටික් දූෂණය අවම කරමු කියන තේමාව. ඒ වගේම තමයි පරිසර සංරක්ෂණය, සාක සංරක්ෂණය. ඉතින් මේ හැමදේම වැදගත් වෙනවා. ඉතින් ඔයාලා හැමෝම මේ වෙද්දි දන්න ඇති මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් මම කොහෙද වැඩ කරන්නේ කියන එක. ඉතින් මම පරිසරයට සම්බන්ධ තැනක තමයි රැකියාව කරන්නේ. ඉතින් මං හිතනවා මං ගොඩක් වාසනාවන්තයි මේ වගේ ස්ථානයක මට රැකියාව හම්බ වීම ගැන. ඉතින් ඒ වගේම තමයි ගස්කොලන් කියපුවාම අපිට ජීවය දෙන කෙනා. ඉතින් ගස් අපිව ආරක්ෂා කරනවා වගේම තමයි අපිට හැකි වෙන්න පුළුවන් වෙන්න ඕනේ ශාක සංරක්ෂණය කරන්න අපිටත්. ඉතින් අද ජූනි 5 වෙනිදා. ඉතින් ජූනි 5 කියන්නේ හැමෝම දන්නවා ඇති ලෝක පරිසර දිනය. ඉතින් අදට තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ රාජකීය උද්භිද උද්‍යානයේ පෙරදෙනිය. ඉතින් වැඩ කරන ගමන් තමයි ඉතින් අපිටත් දුන්නා අවස්ථාවක් පැල හිටවන්න. ඉතින් අපිත් මේ පැල හිටවන ගමන් තමයි ඉන්නේ. මං හිතන්නේ හැම කෙනාටම හැකි වෙන්න ඕනේ අද දවසේ පැලයක් හිටවන්න. ඉතින් අවස්ථාව හැම කෙනාටම ලැබේවා කියලා හදවතින් ඔන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට වගේම පරිසරයට ඒ වගේම තමයි සතා සිව්පාවට ඉතින් හැම දෙයකම පැල ඉතින් ඔයාලා දන්න ඇති පැල කියන එකේ වටිනාකම මොන වගේද කියලා. ඉතින් ඔන්න අපේ අවස්ථාව ඉතින් මම ඔයාලටත් මතක් කරනවා ඒ අවස්ථාව ඔයාලත් ලබා ගන්න කියලා. මෙහෙම කටි මෙහෙම තියන්නේ කොහොමද මේ පැත්තින් මේ වෙන්නේ. නිර්මාණන්ගේ මොකක්ද හදපු පැලේ නම? බලද? ඉතින් අපේ නංගි හදලා තියෙන්නේ බල පැලයක්. තාම මං හැදුවේ නෑ. මේ ඉන්නේ සංජීව මල්ලි. ඉතින් සංජීව මල්ලිත් ඔන්න එයාගේ පැලේ හිටවන්න වල හදන ගමන් තමයි ඉන්නේ පොහොර එක පස් කලවම් කරලා. ඉතින් එයාට හම්බෙලා තියෙනවා කියේ වල් මොර පැලයක්. ඉතින් ඒකත් වටිනා පැලයක්. ඉතින් අපි හැමෝම එකතු අපිට හුස්ම ගන්න සහ පරිසරයට ස්වභාව දහමට ඉතින් පැලයක් නිර්මාණය කිරීම පැලයක් දායාද කිරීම තමයි ඉතින් අපි මේ කරන්නේ. ඉතින් අපි සෙක්ෂන් වශයෙන් ඉතින් අපිට හැම සෙක්ෂන් එකකම එක්කෙනාට එක පැලේ ගානේ අපිට හිටවන්න දීලා තියෙනවා. ඉතින් අපි දැන් මේ කරන්නේ පැල හිටවන එක තමයි. ඊට කලින් අපි මේ කරන්නේ අපේ පැලේ හිටව ගන්න සුදුසු පරිසර තත්ත්වය හදාගන්න එක පොහොර දාලා. ඉතින් මේ දේවල් කරලා අපි මේ වල වහ ගන්න එක තමයි කරන්නේ. Mul mas itu kembali. Matian. Oh ini aja tuh itu nol. Jangan saya nak kena dengar. Kita kapi balai api hari kapal dengar. Ini deh kan. Nah, ini heboh sama. Ayo ceri ni mana? Ceri deh kita nak.
Ya, oke, waktu dah itu dia. Ini tahu. Waktu dah itu. हाँ सूर्या सूर्या मेघ में මම කලයක් හිටවන්න තමයි යන්නේ. මට හම්බෙලා තියෙන උඩුණු පැලේ. ඉතින් මම මේ උඩුණු පැලේ හදන්න තමයි යන්නේ. මාලි බලන්න පොලිතින් දාලා ඇවිල්ලාද කියලා. ගොඩ කරන්න ඕනද? මැද වල තියලා වටේට වලල්ල වගේ තියන්න. වටේ වලල්ල. අන්න ඔය මුල් බේ පේන්ට් ඕනේ අද පොට් එකේ තිබ්බ. අන්න එහෙම. ඔයාද? යා. මේ මගේ වර්ගයේ එකයි දෙකම එකයි නේ අයියා. එකම ෆැමිලිය වෙන්න ඇති. කිනියදු. මේක කිනියදු. ඒකත් යුගයි. ඉතින් මේ වෙලාවේ මම මගේ පැලේ හදලා ඉවරයි. ඉතින් මම හදවතින්ම හිතුවා මේ පැලේ ඉක්මනට ලොකු වෙන්න කියලා. ඉතින් මට හරි සතුටුයි. ඔන්න මම අතිනොත් පැලයක් ගාඩන් එකේ හිටෙව්වා. ඉතින් කවදාක හරි සතුටු වෙන්න පුළුවන් ආපුවාම මං හදපු පැලේකුත් මේ ගාඩන් එකේ තියෙනවනේ කියලා. හොඳට හැදෙන්න ඕනේ ඔයා. ඉතින් මගේ යාළුවෝ හැමෝමත් මේ පරිසර සතියේදී එක පළයක් හරි පරිසරයට මුදා හරින. ඉතින් මං අද ගිහින් එන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි හැමෝටම.